ඉතින් අපි අද වීඩියෝකින් කතා කරන්නේ ටෙමු 2024 සහ මේ එන ක්‍රිස්මස් එකට වෙන වෙනස් මොනවද කියලා. 2025 මේ එන ක්‍රිස්මස් එකට අපිට බටු කරන්න පුළුවන් ද ටෙමු එකකින් මේ ඔක්කොම කතා කරන ඒ විතරක්ද ටෙමු එකේ තියෙන new changes new rules එතකොට අපි දාපු orders වලට මොකක් වෙයිද මේ ඔක්කොම ගැන අපි වීඩියෝෙන් කතා කරන්නේ වීඩියෝ එකේ ඉවර වෙනකම් බලන්න කියලා කියනවා. ඒ ටෙමු එකේ කියන offers වල එතකොට ඒකේ අපි දාන ඕඩර් එකක් ෂුවර්ලි අපිට එයිද මේ ඔක්කොම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. කොච්චර කාලයක් කියයිද ඕඩර් එකක් කෙන්න ඉස්සර වගේ අවුල් යයිද මේ ඔක්කොම කතා කරනවා කියලා බලන්න කියලා ආයෙත් කියලා ගම අපේ වීඩියෝස් අද බලන්න ඉන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගම. වැඩි කතා නැතුව please new changes වලදී අපි මුලින්ම කතා කරන්නේ new changes. ඉතින් new changes වලදී අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ එක පැත්තක් තමයි delivery පැත්ත. delivery එක පැත්තේ ගොඩක් changes වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගලන්ට ඉස්සර product එකක් order කරලා ඔයාගේ අතට ලැබෙන්න දවස් 20ත් 40ත් මම මතක විදිහට දවස් 25ත් 40ත් වගේ ප්‍රමාණයක් යනවා. බට් මේ වෙනකොට අප්ඩේට් එකෙන් පස්සේ දවස් 10ත් 18ත් වගේ ප්‍රමාණයක් යන්නේ. ඉතින් ඒක මම දකින්න ලොකු බිගස්ට් අප්ඩේට් එකක් වෙලා තියෙනවා. ඉතින් තව පැත්තකින් ගත්තොත් ට්‍රැකින් සිස්ටම් එකේ ලොකු විශාල අප්ඩේට් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බය වෙන්න දෙයක් නෑ ප්‍රොඩක්ට් එක සේෆ් කියන තැන ලොකෝදටම අපිට තියලා තියෙනවා. ඒ කිව්වේ ඔයාගේ ඕඩර් කරන අයිටම් එක චයින ඉදම් කොළඹ පෝට් එකට වෙනකම්ම ඔයාට බලන්න පුළුවන් වගේ ප්‍රොඩක්ට් එක එනවද නැත්තේ කියලා. ඒ කියන්නේ ප්‍රොසෙසින් වගේ සීන් එකක් කියන චයින ඉදම් කොළඹට එනකම් පාට වැටෙනවා ප්‍රොසෙසින් කියන පස්සේ කොළඹ පෝට් එකේ ඉදම් වගේ ගෙදරට එනකම් ප්‍රොසෙසින් කියලා වැටෙනවා. ඒක මම හිතනවා ලොකුම අප්ඩේට් එකක් කියලා. ඉතින් එතනදී ඔයගලන්ට හිතනවා මේ හිතනවා නෙමෙයි ඒ ඔයගලන්ට දෙන ඔයගලන්ට ට්‍රස්ට් එකක් ඇති වෙනවා ටෙමු ඇප් එක පිළිපදව. ඊපස්සේ ටැක්ස් ගත්තොත් ටැක්ස් වදින්නේ නැහැ. ටෙමු ඇප් එකේ මේ වෙනකොට මේ වෙනකොට කියන්නේ ඉස්සරහට වදින එකක් නැහැ කියලා හිතනවා. ඒ වගේම ටැක් ඉස්සරට වඩා ප්‍රයිස් වල පොඩි චේන්ජ් එකක් තියෙනවා. ඒක ටෙමු කලින් යූස් කරන කෙනෙක් නම් පාට ඒක හොදටම තේරෙනවා. මොකද මට තේරෙනවා මේකේ ප්‍රයිසස් වල ලොකු චේන්ජ් එකක් තියෙනවා කියලා. බට් ලොකුවට නෑ. ඒක පොඩියට තියෙනවා. සමහරක් ඒවා ලොකුට බල වෙනවා. ඉතින් ටැක්ස් වදින්නේ නැහැ. ටැක්ස් ගැන ගත්තොත් වෙන වීඩියෝ එකක් දාන්නම්. මොකද ඒ කාලේ මේ වීඩියෝ එකේ කතා කරන්න මම හිතන්නේ වෙලාව ඇති වෙයි කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් රීෆන්ඩ් එක ගත්තොත් ඔයාට අයිටම් එකක් ලොස්ට් වෙලා එහෙම නැත්නම් ඔයාට අයිටම් එක හම්බෙන්නේ නැතුව ඩැමේජ් වෙලා රෝම් කේම් නම් සාමාන්‍ය දවස් 3ක් වගේ ඔයාට රීෆන්ඩ් දෙනවා. ඒ වගේ මේකේ චැට් සපෝට් එක සිංහල ටයිප් කරුණක් වුණත් ඉංග්‍රීසි සර්විස් එකකින් ඔයාට ෆාස්ට් රිප්ලයි දෙනවා. කියන්නේ ඔයා ඉංග්‍රීසි වලින් සිංහලෙන් දැම්මොත් මොකක් හරි කරුණක් ඔයාට ඉංග්‍රීසි වලින් ඒක ඔයාට පෙරලා පිළිතුර දෙනවා. ඒකත් ස්පීඩ් කියලා කියනවා. ඊට පස්සේ product availability අතෝෂන් කිව්වොත් ඉස්සර ගොඩක් items cannot deliver to your country කියලා කිව්වට දැන් ටෙමු එකේ ශ්‍රී ලංකා ෆිල්ටර් වෙලා තියෙනවා. ඒක හින්දා ශ්‍රී ලංකාවට අයත් අයිටම් පමණක් වෙන්නනවා එයා ශ්‍රී ලංකාව සිලෙක්ට් කරගත්තොත්. ඉතින් මේක ගැන ටෙමු එකේ ඔය ටික තමයි දැනට තියෙන්නේ. වගේම ගත්තොත් ඔයාට ට්‍රස්ට් එකක් ඇති වෙන රූල්ස් ගැන ගත්තොත් ලොකුවට රූල්ස් නෑ මේකේ ඇතුලේ ටෙමු එකේ. බට් චේන්ජස් කතුවින් ගොඩක් චේන්ජස් වෙලා තියෙනවා. තරම් කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ටෙමු එක ගොඩක්ම කඩම් වැටුනේ සෝෂල් මීඩියා හරහා TikTok Facebook වගේ දේවල් හරහා තමයි ටෙමු එක ඩවුන් වුනේ. මොකද ඔයගොල්ලන්ගේ ඕඩර් පැත්ත විතරක් නෙමෙයි ටෙමු එකිනුත් ඔඩර්ස් එන්න පරක් වුණා. ඔඩස් ආවම සර්ප්‍රයිස් වෙන මොකක්ද එන්නේ මොකක්ද ඒ වගේ සර්ප්‍රයිස් වුණා. බට් මේ වෙනකොට ඔක්කොම යථාර්ථයට පත් වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව අර බය නැතුව ටෙමු එකකින් ඕඩර් එකක් දාන්න පුළුවන් තත්ත්වයට 2026 සහ මේ එන ක්‍රිස්මස් එකට අර බය නැතුව ටෙමු එකකින් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ඩෙලිවරි ගත්තොත් SL Post Express වගේම Amarex ස්පීඩ් ලංකා පාර්ට්නර්ස් දරස් ස්ටයිල් ලාස්ට් මයිල් ඩෙලිවරි ටීම්ස් වගේ දේවල්
ඩිලිවරි සඳහා මේගොල්ලෝ යූස් කරගෙන තියෙන මේ ඩෙලිවරි නෙට්වර්ක් එක ඇත්ත වශයෙන්ම කිව්වොත් ලංකාවේ තියෙන ස්ට්‍රෝං නෙට්වර්ක්ස් ඒක හින්දා මම හිතනවා පාසල්ස් ඩැමේජ් එක ගොඩක්ම අඩු වෙයි කියලා. ඒ වගේම ඩිලිවරි එක ටයිම් ෆාස්ට් මා කලින් කිව්වා වගේ දවස් 10ක් 18ක් වගේ තම පොඩි කාලයක් තුළ ඔයාලට වගේ ඩිලිවරි වගේ අයිටම් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් so guys temu officially back and strong in Sri Lanka better ඇතශම shipping time එක අඩු tax system එක clear tax නෑ වගේම support super fast item available එකන්නේ මංකලිකෝ වගේම ශ්‍රී ලංකාවට ගොඩක් item එක ශ්‍රී ලංකා ෆිල්ටර් වෙලා තියෙන ටෙම එක ඇතුලේ ඉතින් overall හැම දෙයක්ම 2024 කාලෙට වඩා 2024 2025 ඔක්තෝබර් කාලෙට වඩා super ඉතින් එදස්සල යනවා ටෙම එක ගොඩක් offers 90% discount වගේම free shipping යනවා ඉතින් ඒකින්ද බලබලින් එපා දැම්ම ගිහින් ටෙම එකකින් order එකක් දාන්න ඔකෙන් බය වෙන දෙයක් නෑ කියලා කියන්න පුළුවන් මොකද ඔයගොල්ලන්ට සැක වගේ හිතෙනවා නම් චෙක් කරලා බලන්න සෝෂල් මීඩියාස් වල තියෙනවා මම කියන්නේ cheap items වලට රැවටෙන්න එපා පුළුවන් තරම් හොඳ quality product එකක් ගන්න බලන්න ඉතින් ඔය කතාවත් කියන ගමන්ම ඇතෂන් ගොඩ මේ වෙනකොටත් ගොඩක් කට්ටිය orders කරලා තියෙනවා මම දැක්කා Instagram එකේ එහෙම දාලා තියෙනවා ඒගොල්ලෝ order කරපු product එක ඇවිල්ලා ඒ විදිහටම ඇවිල්ලා ඒ කියන්නේ ඉස්සර වගේ අපිට surprise වෙන product එකක් නෑ තිබුණ එකෙන් ඒ කිව්වේ ඔය වෙන item එක ඒ විදිහටම ඒ color එකම එවනවා කියලා තමයි කියන්නේ මමත් මේ වෙනකොට orders දාලා තියෙනවා ඉතින් ඒ orders ආවම මම ඒකවත් review කරන්න විදිහට යනවා ඒ වගේම ටෙමු එකේ පිළිබඳව special offers ටෙමු එකේ මේ වෙනකොටත් release කරලා තියෙනවා ඒ වගේම special games මේ වෙනකොටත් release කරලා තියෙනවා ටෙමු එකෙන් ඇත්තටම මේ games race games නෙමෙයි users ලා 20ක් 30ක් වගේ ඉතාමත් ලොකු users ප්‍රමාණයක් ගත්තොත් ඔයාලට items free ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඉතින් ඔයාලට sign base එකක් තියෙනවා නම් ඔයාලට මේවා කරන්න පුළුවන් මාරම easy ඉතින් මේ වගේ games join වෙන්න මේවා දිනන්න ඔයාට ෆ්‍රී අයිටම්ස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඔක්කොම all the best ඒ වගේම මේ ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක පරිස්සමෙන් ඉන්න ඊළඟට තව කොන අඩුවක් වෙනවා කියනවා මම දන්නේ නැහැ වුණත් ඉතින් පරිස්සමෙන් ඉන්න මේ ඔක්කොම හින්දා මොකක් වෙයිද කියලා දන්න එන අදට ගිහින් එන්න අපිට කලින් ගෝගෙම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න ඒ වගේම දාපු orders වලට මොකක් වෙයිද කියලා තොෂන්කුත් මට මේකේ මොකට පොඩි හරි දෙයක් මිස් වුණොත් මාරම ලොකු ප්‍රශ්නයක් එනවා මොකද කමෙන්ට්ස් වලින් අහනවා ඉතින් ඒක හින්දා මේවා මට දැන් මතක් වුණේ ඉතින් අමතක කරන්න බෑ දාපු orders වලට මොකක් වෙයිද කියලා කිව්වොත් guys මම කලින් කිව්වා වගේම ඕගොල්ලන්ගේ prices ඒ කියන්නේ 2024ට වඩා prices change වෙලා තියෙනවා 2024 සහ 2025 ඔක්තෝබර් කාලේ වගේ වෙනකොට ඔක්තෝබර් වගේ කාලේ තිබ්බ prices 2025 නොවැම්බර්ට පස්සේ prices change වෙලා තියෙනවා ඒ කියන්නේ ඊට කලින් ඒ කියන්නේ නොවැම්බර් වලට කලින් දාපු orders හන්දියෝස්ටි නොවැම්බර් වලට කලින් දාපු orders තියෙනවා නම් ඔයාට පොඩ්ඩක් බලන්න වෙනවා මොකද ඒ orders පොඩක් වෙලාවට එන්නේ නැති වෙන්න පුළුවන් ඔකට ගිහින් බලන්න වගේ order checks ඒ කියන්නේ order history බලන්න ඔයාගේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒවා එනවද නැද්ද කියලා ඉතින් ගොඩක් දුරට බලාපොරොත්තු තියාගන්න එපා ඉතින් ඒ වටත් වැඩ පිළිවෙලක් හදයි ටෙමු එකේ මොකද ආරයවටත් සල්ලි ගෙවලා නම් තියෙන්නේ ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඕන නම් මම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අදට ගිහලා එන්න කලින් කෝගෙම පරිශ්‍රමෙන් ගෙවල් වලට එලා දැන් නම් ගෙවල් වලට ඉන්න එපා මොකද ආයෙත් තියෙන්නේ bye bye